පාසල පෝය 2025 7 වෙනි මාසේ 10 වෙනිදා. ඉතින් මේ උදේ පාන්දරින්ම අපි දෙන්න ආවා බෙල්ලන්විල පන්සලට. හැමදාමත් වගේ. හිත සැහැල්ලු වෙන්න පන්සල් ආවට අද නම් දෙන්නගෙම හිත ටිකක් කලබලයි. ඉතින් මේ දෝනිමනික ගේන්න හොස්පිටල් යන ගමන්. උදේ 6 වෙනකොට අපි හොස්පිටල් එකේ ඉන්න ඕනේ. ඒ නිසා අපි පන්සලෙන් ඉක්මනට පිටත් වුණා. තාත්තගේ උපන්දිනේට ගන්න හිටපු ඔයාව අපිට චුට්ටක් කලින් ගන්න වෙලානේ. අම්මිට ප්‍රෙෂර් ඇවිල්ලා. ඔන්න අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා අම්මිතියට යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ගොඩක් ආසාවකින් ඒ වගේම පොඩි බයකින් හිටපු වෙලාවක්. ඉතින් තියටර් එක ඇතුළට ගිහිල්ලා විනාඩි 10ක් වුණේ ඔයා කෑ ගහගෙන එළියට ආවා. ඇත්තටම ඒක ඒ වෙලාවේ දැනුණු හැඟීම මට විස්තර කරන්න අමාරුයි. ඒක පුදුමාකාර හැඟීමක් මගේ හිතට දැනුණු වෙලාවක්. මේ වෙලාවේ නම් මට සතුටට ඇඬෙනවා. ඒක කියන්න වචන නෑ. සති 3ක්ම කලින් ඔයා අපි ගාවට ආවත් ඔයා හොඳට ඇස් අරගෙන මං දිහායි තාත්ති දිහායි බල තමයි හිටියේ. ඉතින් තාත්ති බලාගෙන හිටපු රෝසමල අපේ ඉස්සරහා ඉන්නවා දැන්. ඇස් දෙක කරකෝ බල. චූටි රෝසමල අම්මී තාත්ති ගොඩක් ආදරේ. ඉතින් ඔයා හම්බ වෙලා වෝඩ් එකට ගෙනල්ලා අපි ගාවට දුන්නා. පස්සේ අම්මිටයි තාත්තටයි ආයේ ෆෝන් එක ගන්න මතක් වුණේ පහුවදා ඔයාව නාවන්න ලෑස්ති වුණාම. ඇත්තටම ඒක අපි හිතාගෙන හිටපු කිසිම දෙයක් අපිට ෆොටෝ ගන්නවත් වීඩියෝ කරන්නවත් උන්නේ නැහැ. අපි කරේම ඔයා දිහා බලාගෙන හිටපු එක. ඔයාගේ වැඩ කරපු එක. ඉතින් මේ ගෙදර යන්න කලින් ඔයාව නාවල දෙන්න සිස්ටර් ආන්ටි කෙනෙක් ආවා අපේ කාමරේට. මේ සිස්ටර් ආන්ටි දැන් ඔයාව නාවන්න තමයි හදන්නේ. මුලින්ම හොඳට ඔතලා අරගෙන ඔයාගේ ඔළුව නාවන්න තමයි හදන්නේ. මූණ සෝදලා මේ තමයි ඔයා කලින් වතාවට නාන වෙලාව. සිස්ටර් ආන්ටි මට කෝකටත් බලාගන්න කිව්වා. අම්මිත් කොච්චර චුටි පපන්න නාවලා තිබුණා. ගොඩ කාලෙකින් ඉඳන් ආයේ අපේ පපව නාවන්න හදන්නේ. ඉතින් සිස්ටර් ආන්ටි ඔයාව නාවනකම් ඔයා දැන්නවා වගේම එදාත් ඔළුව නාවනකොට සද්ද නැතුව හිටියා. හරි සමීපෙට හරි ආසාවෙන් ඉන්නවා වගේ. ඒ වෙලාවේ නම් චුට්ටක්වත් හැඬුවේ නැහැ මගේ දෝනේ. ඔය එකක් තියෙන්නේ. අරක සිස්ටර් කොහොමත් චූටිම කාලේ පළවෙනි මාස 2-3 වගේ ඔළුව අපි කලින් සෝදලා ඇඟ පස්සේ තමයි කොහොමත් හොදන්නේ. ඇඟ හොඳටම ඔතලා ගන්න එක බබාටත් හොඳයි. එතකොට බබා හරි කම්ෆර්ටබල්. ඔයාට සීතල දැනෙන්නේ නැහනේ. ඒ හින්දා අපි ඔළුවෙන් පහළ කොටස හොඳට ඔතලා අරන් ඔළුව නාවනකොට ඔයා සනීපෙට ඉන්නවා. ඔන්න දැන් සිස්ටර් ආන්ටි සබන් ගන්නවා. සිස්ටර් ආන්ටි මුලින්ම කරන්නේ ඔළුවේ සබන් ගාලා ඔළුවේ සබන් ටික වෙන බේසමකට හොදලා යවනවා. කොහොමත් ගෙදර ගෙනාවට පස්සේ රත්මල් වෙනිවැල් වගේ දේවල් දාලත් අපි නාවනවනේ. හැබැයි මාසයක් විතර යනකම් බබාලට කිසිම දෙයක් දාලා නාවන්න හොඳ නැහැ. මොකද බබාලගේ ස්කින් එකේ කලර් එක චේන්ජ් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ දේවල් දාලා නෑවුවොත් අපිට ඒ ස්කින් එකේ කලර් චේන්ජ් එක අඳුරගන්න බැරි වෙනවා. මුල් මාසෙම වගේ අපි නාවන්න ඕනේ
මුලින්ම උණු වතුර නිවන වතුරේ. ඔන්න දැන් ඔල්ලේ සෝදන ඉවර වෙලා ආන්ටි අනිත් බේසනේ බබාගේ ඔළුව සෝදන්න හදන්නේ. මෙහෙම සෝදලා ඒකේ නවනවා. ආන්ටි ළමයි ඉතින් ගෙනල්ලා අපිට ඕනේ හෙල්පොල් කටින් නවන්න පුළුවන්. නැත්තම් මේ සයිස් එකට වතුර ගන්න පුළුවන්. චූටි ප්ලාස්ටික් කන්ටේනර් එකක් ගන්න පුළුවන්. ඔන්න දැන් ආන්ටි හදන්නේ දෝනිගේ කොන්නිපි හදාලා ඇඟ සෝදන්න ගන්න. අපේ බබා එතකනු සද්ද නැතුව ඉන්නවා. අපි බලමු ඊගාවට කොහොමද කියලා. එතකොට සබන් උනත් පාවිච්චි කරද්දී සබන් හරි ෂැම්පූ එකක් හරි බොඩි වොෂ් එකක් හරි පාවිච්චි කරද්දී හැමදාම එකම පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපිට දවසක් කර දවසක් වගේ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් බබාලට ඔඩිකලර් පවුඩර් වගේ දේවල් දාන්නෙත් නැහැ. ඔන්න දැන් තමයි අපේ දෝනේ රම්බු වෙන්න පටන් ගන්න. දැන් චුට්ටක් බබා හදනවා. ඒ තමයි චුට්ටි අපි. එතකොට ඇඟ ඕපන් කරපු ගමන් සීතලට රොටි දෙන්න මොනවාරි ටිකක්. සිස්ටාන්ටි හොදලා ඇඟේ තියාගෙන තමයි බොඩි වොෂ් එක ඇප්ලයි කරන්නේ. එතකොට නම් චුට්ටක් අපි අඬනවා. ආන්ටි සෝදන ගමන් මට අපේ හැමදේම කියලා දෙනවා. අපි කෝඩ් එක හොඳට සෝප් කරලා සෝදලා ඊට පස්සේ හොඳ ක්ලීන් ඩ්‍රයි වෙනම නැති එකක් තියාගෙන හරි කමන්නේ ඒක ට්‍රයි කරගන්න ඕනේ. කලින් වගේ සර්ජිකල් ස්පිරිට් මොකුත් දාන්න නෑ දැන් කෝඩ් එකට. ඒක ඉබේම දවස් 4ක් වගේ යනකොට වැටෙනවා. අපේ බබා නම් ඒක අදගත්තා. ඒක තෙමන්න බය වෙන්න එපා අම්මලා. බලන්න පුතේ අපේ චූටි මැනික නාන හැටි. එයා කොච්චර චූටි බබෙක්ද. සීස කරලා ගෙන ආපු ගමන් අම්මිට වොෂ් දාගන්න තිය හවස උදව් කරේ මේ ආන්ටිම තමයි. ඔන්න දැන් අපේ මැනිකව ට්‍රයි කරන ගමන් ඉන්නේ. ට්‍රයි කරනකොට හොඳට කෝඩ් එක ට්‍රයි කරන්න ඕනේ. දැන් නම් අපේ චූටි බබා ශබ්ද වහලා ඉන්නවා. චුට්ටක් හිත කට අරිනවා. සාමාන්‍යයෙන් අසනීපයක් නැත්නම් අලුත ඉපදෙන බබෙක්ට දවස ගානේ ආහාර කියලා තමයි හොස්පිටල් එකේ ඇඩ්වයිස් කරන්නේ. මොකද ආවන්න එයාලගේ හැමදේම සීතල දෙන දේවල්ද බබාගේ හයිජීන් එක හැමදේම නියන්ත්‍රණය. ඒ වගේම චූටි බබාලා ඉපදෙනකොට අපේ චූටි බබාගෙත් තිබුණා පොඩි රතු පාට බිබිලි වගේ. නාවන්න තමයි ඒ දේවල් වලින් ඔක්කොම නිකම්ම නැති වෙලා යන්නේ. ඉතින් අපේ චූටි කටියව ගෙදර ගෙන යන්නත් එක්කම රැප් කරලා දෙන්න කියලා මම සිස්ටර් ආන්ටිට කිව්වා. මොකද අපි තව ටිකකින් ගෙදර යන්න ඉන්නේ.
කටු කනටදී ඒ ගැටේ ගන්න ඒක හොඳයි. අනිත් චූටි කටු දැන් තියෙනවා ගැලවෙනට. ලෙඩක් අසනීපයක් නැත්තම් දවස ගානේ ආව නාවන්න කියලායි මේ ආන්ටි කියන්නේ අම්මිට. ඒක හැමදාම නාවනකොට ලෙඩ රෝගවලට උන ඒ බබා හොඳට ඔරොත්තු දෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද මම ඔයාව ගෙදර ගෙනාපු දවසේ ඉඳලා පුළුවන් හැම දවසකම නෑවුව නිසා. ඒ දේ මට දෙන්න තියෙනවා. ක්‍රීම් ජාති මොකුත් දැම්ම ගන්න ඕනේ නෑ. කැමති නම් ගෙදර ගියාට පස්සේ හිමින්සරේ ගන්න පටන් ගන්න කියලා තමයි කිව්වේ සිස්ටර් ආන්ටි. මොකද අපේ බබාගේ ඩ්‍රයි ස්කින් එකක් මොකුත් තිබුණේ නැහැ. ඒ දේවල් මොනවා හරි තියෙනවා නම් ඩොක්ටර් ආන්ටිම බලලා ක්‍රීම් මොනවා හරි කියනවා. දැනට ක්‍රීම් මොකුත් පාවිච්චි කරන්න නැහැ කිව්වා. ඔන්න අපි කොන්න පීරනවා දැන්. මේ ලෑස්ති වෙන්නේ අපි තව ටිකකින් ගෙදර යන්න. ඉතින් සිස්ටර් ආන්ටි මේ දෙන කෙයාරින් එකට ගොඩක් ස්තුතියි. බලන්නකො අපේ චුටුවෙන්ට දැන් සනීපෙට ඔක්කොමලා දිහා ඇස් කරකෝ කරකෝ බල ඉන්න හැටි. ගෙදර යන්න ලෑස්ති වෙන නිසා අම්මි කිව්වා පැම්පස් එකක් දාලාම දෙන්න කියලා සිස්ටර් ආන්ටිට. ඒ හින්දා තමයි මේ ආන්ටි ආයේ ගලවලා මට පැම්පස් එකකුත් දාන්න හදන්නේ ගෙදර යන්න ලෑස්ති වෙනවා. අම්මිගේ බණ්ඩියට වෙලා දඟ වැඩ කර කර හිටපු මම ඉතින් අද ගෙදර ගිහිල්ලා අම්මිගේ තාත්තගේ මැද්දට වෙලා දඟ වැඩ කරන්න යන්න ලෑස්ති වෙනවා. අපේ අම්මා තාත්තලා අපිව හම්බුන දවසේ කොච්චරනම් සන්තෝෂ වෙන්නේ නැද්ද? ඉතින් ඒක වචනෙන් කියන්න බැරි හරි අමුතුම හැඟීමක්. ඒ හැඟීමට පුදුම තරම් ආදරෙයි මං. ඉතින් කිරිසිහින සැබෑ වුණා වගේම තවත් කිරිසිහින දකින හැම අම්මෙක් තාත්තෙක්ගෙම කිරිසිහින ඉක්මනින්ම සැබෑ වෙන්න ඕනේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.